දවස් 5ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨ පරිශ්‍රයේදී තමයි ඉන්ජෙක්ස් 2025 ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඉතින් මේ දවස් 5 ඇතුළත ඔබට පුළුවන් මේ ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා මේ අත්දැකීම මග නොහැර අත්විඳින්නට. හොඳයි. ප්‍රොෆෙසර් ඩොක්ටර් ඉස්සර මම කැමති දැනගන්න දැන් මේ වන විට විශාල අවධානයක් මේ ප්‍රදර්ශනයට ලැබිලා තියෙනවා. කොහොමද මේක සංවිධානාත්මක කටයුතු සිද්ධ වෙන්නේ? ඔව් ඒක තමයි මේ ඔබ කිව්වා වගේ 23 ඉඳන් 27 දක්වා පැවැත්වෙනවා. ඒ වුණාට ඒකේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි 23 වන දිනය සම්පූර්ණයෙන්ම අපි වෙන් කරලා තියෙන්නේ පාසල් සිසුන් සඳහා. එතකොට 24 වන දිනේ සිට තමයි සාමාන්‍ය ජනතාවට එය විවුර්ත වන්නේ. එතකොට 24, 25, 26 කියන දින තුන පුරාවට පාසල් සිසුන්ට සාමාන්‍ය ජනතාවටත් මේ නැරඹීමේ හැකියාව ලැබෙනවා. අවසාන දිනය 27 වන දිනය අපි සාමාන්‍ය ජනතාවට සඳහා පමණක් වෙන් කරලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි කොහොමද අපි ටිකට්පත් ජනතාවට දෙන කොහොමද මිලදී ගන්න කියලා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවගේ ටිකට්පත් මේ වෙන විදිහට අපි අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. oneticket.lk වෙබ් අඩවියෙන් ඔබට සාමාන්‍ය ජනතාවගේ ටිකට්පතක් මිලදී ගන්න පුළුවන්. ටිකට්පතක මිල රුපියල් 300යි. එතකොට විශේෂයෙන්ම පාසල් සිසුන් ගත්තොත් අපි පාසල් සිසුන් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් අපි උපයෝගී කරගෙන තියෙනවා. මොකද අපි දකිනවා අපේ මේ ප්‍රදර්ශනය නැරඹී බෙදෙන පිරිස අතරින් අපි ඉලක්ක කරගත් එක් විශේෂ කොට්ටාශයක් තමයි පාසල් සිසුන්. මොකද මොවුන් තමයි ඉදිරි කාලයේදී ඉංජිනේරු පීඨයට පැමිණලා ඉංජිනේරුවන් විදියට මෙහින් පිටවන්නේ. ඒතකොට ඒ නිසා අපි විශාල පිරිසක් පාසල් සිසුන් පැමිණෙයි කියලා බලාපොරොත්තු වෙන නිසා අපි අත්ත වශයෙන්ම දැනට කාලයකට කලින්ම ඔවුන්ව අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කරගෙන තියෙනවා. එතකොට දැනට ලංකාවේ සියලුම පළාත් ආවරණය වෙන විදිහට පාසල් 300ක් පමණ ලියාපදිංචි වෙලා සිටිනවා. සිසුන් 22000ක් 25000ක් අතර ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට අපි මේ පාසල් සිසුන් වෙන වෙනම පළාත් වශයෙන් WhatsApp group හදලා අපි තාක්ෂණික උපයෝගී කරගෙන තියෙනවා. ඒ WhatsApp group හරහා අපි ඔවුන් එක්ක කමියුනිකේට් කරමින් පවතිනවා. මේ දිනවල ඔවුන්ගේ මුදල් බැර කරලා කොහොමද ටිකට් ගන්න කියන මේක තමයි තියෙන්නේ. මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පාසල් සිසුන්ට මේ ටිකට් ලබා ගැනීමේ ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මම කලින් කිව්වා වගේ oneticket.lk වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. අපි දැනටත් ඒ WhatsApp group හරහා එයට දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් පාසල් ළමුන් 100 200 වගේ විශාල පිරිසක් එක්ක හින්දා අපි අර බල්ක් පේමන්ට් එකක් කරන් දීලා තියෙනවා. oneticket.lk හරහාත් ඒක කරන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි අපි බැංකු දෙකක් ඔස්සේ ඒ කියන්නේ HNB බැංකුවත් කාගිල්ස් බැංකුවටත් මුදල් බැර කරලා ඔබගේ ටිකට්පත පාසලේ ටිකට්පත ලබා ගන්න පුළුවන්. එතකොට ඒ කරන්නට කලින් අපි ඔවුන්ට ලබා දෙනවා පොඩි රෙෆරන්ස් නම්බර් එකක්. ඒ රෙෆරන්ස් නම්බරේ යොදා ගන්න ඕනේ. යොදාගෙන තමා ගෙවීම සිදු කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඔවුන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කුමන පාසලද කියලා. අනිත් එක දැන් ගත්තොත් එහෙමත් අපහසුතාව තියෙනවා නම් ලංකාව පුරා දැන් ෆුඩ් සිටි 400ක් 500ක් විතර ලංකාව පුරා පැතිරලා තියෙනවා. අපිට එතකොට අර විදිහටම රෙෆරන්ස් නම්බරයක් ලබා ගත්තොත් ඒ රෙෆරන්ස් නම්බරේ පාවිච්චි කරලා ඒ ෆුඩ් සිටි හරහා ගෙවීම කරලත් අපේ ටිකට්පත් ලබා ගන්න පුළුවන් පාසල් සිසු සඳහා. එතකොට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පාසල් සිසුන් වේවා සාමාන්‍ය ජනතාව වේවා ඔබ ගෙවීම කරනකොට ඔබට QR අංකයක් ලැබෙනවා. එතකොට ඒ QR අංකය රැගෙන විශ්වවිද්‍යාල පරීක්ෂයට පැමිණීම අත්‍යවශ්‍යයි. නැත්නම් අපිට හඳුනා ගන්න බෑ. ඒ වගේම පාසල් සිසුන් සඳහා විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි මුදල් ගෙවීම සිදු කරලා පැමිණෙන නොවනම් අපටත් ලේසි ඔවුන්ටත් ලේසි. මොකද අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාල අපේ පීඨ පරීක්ෂයට පැමිණෙන සියලු දෙනාම අපිට හැකි ඉක්මනින් අපේ පීඨය ඇතුළට අරගෙන ප්‍රදර්ශනය නැරඹීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරලා දෙන්න. ඒ නිසා අපි පුළුවන් තරම් සාමාන්‍ය ජනතාවත් සහ පාසල් සිසුනුත් අපි එන්කරේජ් කරනවා ඔන්ලයින් මාර්ග ඔස්සේ ගෙවීම් කලින්ම කරලා QR අංකණය රැගෙන විශ්වවිද්‍යාලය අපේ පීඨයට පැමිණෙන්න. එතකොට අපිට ඉතා ඉක්මනින් ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න පුළුවන් ප්‍රදර්ශනය නැරඹීම සඳහා. හොඳයි. ඉතින් ප්‍රදර්ශනය